සබුද්දි කාව්‍ය සම්මාන උල්ලේ සම්මාන දේශනේ එහෙම නැත්නම් සබුද්දි කාව්‍ය සම්මාන දේශනයේ පැවැත් වූ මහාචාර්ය සරත් විජේසූරිය මහත්මයාත් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ප්‍රකාශ කළා නූතන කවි කිවිදියන් තේමාත්මක අර්බුදතාවයකට මුහුණ දීලා තියෙනවා කියන. කියන්නේ තේමාත්මක වශයෙන් ඔවුන්ගේ පුළුල් වපසරියක් දක්න ලැබෙන්නේ නැහැ කියන. ඉතින් සමිත මේ ගැටලුව ඔබ යම් කිසි විදියකින් ජයගෙන ඇති බව ඔබේ කෘතිය පරීක්ෂා කිරීමේදී පෙනී යනවා. කොහොමද මේ ජයගත්තේ? කොහොමද ඔබ කවිවලට වස්තු විෂයන් තෝරාගන්නේ? විශේෂයෙන්ම ඔය සංස්කෘත විචාරකයන් එහෙම කිව්ව දෙයක් තමයි කවියෙක් වෙන්න නම් ව්‍යුත්පත්ති කියලා කාරණයක් අවශ්‍යයි කියන එක. අපිට මේ වගේ සමාජයක මම හිතන්නේ මේ වගේ සමාජයක තරම් අත්දැකීම් තියෙන සමාජයක් තියෙනවද මන් දන්නේ නැහැ. ආර්ථික අතින් ගත්තත්, දේශපාලන අතින් ගත්තත්, සංස්කෘතිකමය වශයෙන් ගත්තත් හැමතැනම අත්දැකීමක් තමයි තියෙන්නේ. ඔකේ කාරණය තමයි කවියෙක් වෙන්න නම් අපි තාම ආධුනිකව මම අවුරුදු 25ක් 30ක් මේ ශේෂ්ත්‍රයේ ඉන්නවා. හැබැයි මට තාම මං ආධුනිකයෙක්. මේ අපේ ගාව තියෙන්න ඕන දෙයක් තමයි මේ සතත අභ්‍යාසය. එතකොට ව්‍යුත්පත්තිය වගේ කාරණා. අපි නිතර කියවනවා නම් නිතර මං කියන්නේ විශේෂයෙන්ම කවි මහා ගැඹුරෙන් හදාරන්න ඕන කියලා. එහෙම නෙමෙයි අපි කියවුවත් ඇති. අපිට තියෙනවා අඛණ්ඩව ගලාගෙන ආපු පද්‍ය සාහිත්‍යයක්. ඔය සාහිත්‍ය ඇසුරු කරද්දී සහ ඔය විශේෂයෙන්ම කියවීම කියද්දී සමාජයේ දෙස සියුම් විදිහට බලද්දී අපේ හැඟවිච්ච කුසලතාවක් තියෙනවා නම් ප්‍රතිභාවක් තියෙනවා නම් ඒක අවදි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔය අත්දැකීම් වලින් මෝරලා නැහැ එහෙම නැත්නම් පුළුල් පරාසයක විහිදී ගිය අත්දැකීම් නැහැ කියන්නේ මං හිතන්නේ එක හේතුවක් තමයි ওই ව්‍යුත්පත්තිය කියන කාරණේ සමහර විට අඩුකම. දැන් මම මේක තර්ක කරලා ගන්න අදහසක්. ඉතින් බොහෝ විට ඕක කේන්ද්‍රය කරගෙන තමයි ඕක වෙනව ඇත්තේ. මට සරලව කිව්වොත් ඔහොම තමයි ඔකට උත්තරයක් දෙන්න පුළුවන්. තවත් එකක් තියෙනවා මේ එක එක පුද්ගලයාගේ චරිත ස්වභාවය, රුචි අරුචිකම්, Taman ලබන තියෙන අත්දැකීම් ඒ අත්දැකීම් Taman ග්‍රහණය කරගත් ආකාරය වගේ දේවලුත් ඕකට බලපානවා. දැන් අපි මේ කවි රචනා කිරීමට ඉන්න අයනේ. දැන් අපිට ඔබේ අත්දැකීම් වැදගත්ේ. ඉතින් ඔබ කොහොමද මේ අත්දැකීමක් තෝරා බේරා ගන්නේ? කවියක් ලියන්නේ කොහොමද කියන එක ගැන පොඩි ඇදින්වීමක් කළොත්. ඔක සංකීර්ණ දෙයක් මේ ආචාර්ය තමීර. මොකද ඔක සංකීර්ණයි කියන්නේ අපිට එහෙම මේ කවියක් උපදින්න දැන් මට සාපේක්ෂවනේ මට කියන්න ඕනේ. එහෙම කවියක්කට වස්තු බීජයක් හම්බ වෙන වෙලාව, කවියක් උපදින වෙලාව අර මම සාමාන්‍ය හිතලා ලියන කෙනෙක් නෙමෙයි. දැන් මට කවියක් ලියන්න ඕනේ, මම දැන් කවියක් ලියනවා කියලා එහෙම හිතලා ලියන කෙනෙක් නෙමෙයි. ඇත්තටම කිව්වොත් ඔය සතත අභ්‍යාසයත් එක්ක ඉන්න නිසා, නිතර කියවන නිසා යම් කිසි මොහොතක මේ මොහොත කියන්න බෑ. ඉතින් ඔකට ඉස්සෙල්ලා සංස්කෘත විචාරකයන් එහෙම කිව්වේ අර බ්‍රහ්මාස්වාදය ලබන වෙලාව. මහා බ්‍රහ්මයා සමග එකතු වෙන වෙලාව කියලා. ඒ උත්තේජනය එන වෙලාව, ඒ හැඟීම පහළ වෙන වෙලාව අපිට නිශ්චිත නැහැ. සමහර විට උදේ දත් මැද ඉද්දි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හවස වැඩ ඇරිලා ඉද්දි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බස් එකේ යද්දි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැටෙන්න ගිය වෙලාවක වෙන්න පුළුවන්. මේ කොයියම්ම මොහොතක හෝ මොකක් හරි උත්තේජනයක් එනවා, මොකක් හරි දෙයක් දැකලා අහලා මොන හරි දෙයක්. ඉතින් ඒ උත්තේජනය ආපු වෙලාව තමයි කවිය ලියවෙන්නේ. ඕකට මං හිතන්නේ අර පුරුද්ද කියන්නේ. දැන් එකක් තමයි මම සතුටු වෙන ක්‍රමය. මගේ පීඩනය, අපි කියන්නේ මට තියෙන ගැටලු, මගේ හිත වෙහෙස කර බව, ඒ සියල්ල මගහරව ගන්න මං හොයාගත්ත මාධ්‍යය තමයි කවිය. එහෙම නැත්නම් කෙටි කතාව කියන්නේ. ඉතින් එතකොට මගේ පුරුද්ද තමයි මගේ විවේකයේ ගත කරන්න හොයාගත්ත පුරුද්ද තමයි මොකක් හරි ලියන එක. ඉතින් ඕක මනසේ වැඩ කරන නිසා කොයියම් හෝ මොහොතක එහෙම නිශ්චිත කියන්න බෑ. ඒ කොයියම් හෝ මොහොතක මොකක් හරි දෙයක් දැක්කහම කවියක් වගේ දෙයක් ලියවෙනවා.
ඒ හැර මම මෙහෙම ලියනවාය කියන එහෙම සිතුවිල්ලක් නැහැ. අර මම මේ ශේෂ්ත්‍රයේ නියැලී ඉන්න නිසා, මම නිතර අභ්‍යාසයේ යෙදෙන නිසා, නිතර හම්බෙන හැම වෙලාවක යමක් කියවන නිසා, සහ මගේ සිත හදා ගැනීමේ මාර්ගය, හිත හදාගත් කෙනෙක් වගේ මගේ හිත හදාගන්න මාර්ගය, මගේ අදහස් ටික මට කාටවත් හරියටම නිශ්චිතව කියාගන්න බැරි හැඟීම් ටික කියන්න මං තෝරගත්ත මාධ්‍යය ඒක නිසා කොයියම් හෝ මොහොතක කොයියම් හෝ දෙයක් දකිද්දි කවියක් පහළ වෙනවා. දැන් ඔබතුමාගේ සම්මානිත කාව්‍ය කෘතිය කියන්නේ මෙවර සබුද්ධි කාව්‍ය සම්මාන උළෙලේදී වසරේ සබුද්ධි කාව්‍ය කෘතිය ලෙස සම්මානයට පාත්‍ර වූ මං ඉන්නව hina වෙවි කෘතියේ 20 වෙනි කවිය. මේ කවිය නම් කරලා තියෙන්නේ ලොතරැයි ලෑල්ලක් කුසවාගෙන වාසනාව විකුණන මහතුන්ට සෙත් කවියක්. දැන් මේ කවිය ලියන්නට වස්තු බීජේ උනේ කුමක්ද? මේ ඉපදුනේ කොහොමද? මෙහෙමයි. ඕකේ කාව්‍යෝක්තියක් ඇති මේ මට මතක විදිහට කියන්නේ සංසාරයට එක කකුලක් ඇති මහතුන්. මෙහෙම තියෙන්නේ කකුල් දෙකක් තිබුණා වූ පලක් කොයින් මල් පාගා වනසයි නම් කෙනෙක් ඉතින් මල් මතුවෙන රන් පපුවක් තියෙන හේයින් සංසාරයට එක කකුලක් ඇති මහතුන්. ඔව් දැන් ඔක මට මතක විදිහට මම දැක්කා එක කකුලක් අහිමි පුද්ගලයෙක් ඔය මහනුවර මාකට් එකේ. එයා හැමදාම ස්වීප් විකුණනවා මේ මහනුවර මාකට් එකේ පිවිසුම් දොරටුවේදී. හරි සුහදශීලී. මේ හරිම මේ ප්‍රියමනාපයි. හරියට කතා කරනවා මේ හරි ස්වීප් එකක් එක්කත් ඒක විකුණන්නේ ගෞරවයකින්. තමන් ගාවට එන අපි මිලදී ගන්න එන කෙනාට හරි මේ ගෞරවයෙන් යුක්තව සලකනවා. ඉතින් මේ මට හිතුනේ කකුල් දෙකක් තියෙන අපි හැසිරෙන විදිහත් එක කකුලක් තියාගෙන එතුමා හැසිරෙන විදිහත් මට ඒ වෙලාවේ එකපාරට හිතෙන්න පටන් ගත්තා. ඔහොම හිත ඉද්දි එක්තරා අවස්ථාවක මන් දකින වෙනත් දේවලුත් එකතු වෙලා මෙහෙම වුණා නම් කොහොම තියෙයිද? ඒ වගේ පුද්ගලයෙක් පන්සල ළඟ හිටියා නම් පන්සලක මල් විකුණන එක්කෙනෙක් මෙයාව දැක්කනම් මොනවා වෙයිද වගේ සිතුවිල්ලක් පහළ වෙලා ඒක යම්කිසි දුරකට වර්ධනය වෙලා ලියවිච්ච කවියක් කියලා තමයි මට ඔය ගැන සරලවම කියන්න තියෙන්නේ. මේ තියෙන්නේ ඒ කවිය ලොතරැයි ලෑල්ලක් කුසවාගෙන වාසනාව විකුණන මහතුන්ට සෙත් කවියක්. අපේ මේ සමිතම කියවමුද? පේනවද හොඳට? කියවන්න පුළුවන් නම් පොඩ්ඩක් බලමු. පාපැද්දියෙන් වැඩට යද්දී ලොරි වන අලියෙකුගේ ප්‍රහාරයට ලක් වූ මහතුන්ට පන්සල ළඟ මල් කඩේ මල් කාන්ති ලියූ පුංචි කවිය. කාත් කවුරුවත් නැති මේ අහස යට පාත් වෙලා මල් ඇහිඳින විට අතට මාත් හිතුවේ මට පුළුවන් මල වෙන්න මාත් එක්ක යමු මහතුන් පන්සලට. මල් කඩේ මල් විකුණන විට දිගට මල් සුවඳට වැඩි සුවඳක් දැනේ මට. මල් පිපිලා මහතුන් මගේ හිතේ යට මල් යායක් හදනට හැකි වෙයි අතට. කඩේ තියෙන කොයි දේවත් රස වේවා මඩේ නෙළුම් මතු වෙනවා සේවේවා. වඩේවලත් අමෘත ගුණ සෑදේවා උඩේ සෙවන නුග යායක සේවේවා. වේවා. කකුල කොටා කීවත් සමහර සත්තු කෙනෙක් නෙවෙයි උඹ උන්හා ගහගත්තු. නොපා අතක් තනි කකුලෙන් හිටගත්තු ඉතින් නුඹයි මන් දන්නා බෝසත්තු. කකුල් දෙකක් තිබුණා වූ පලක් කොයින් මල් පාගා වනසයි නම් කෙනෙක් ඉතින් මල් මතු වෙන රන් පපුවක් තියෙන හේයින් සංසාරෙට එක කකුලක් ඇති මහතුන්. කාත් කවුරුවත් නැති මේ අහස යට පාත් වෙලා මල් ඇහිඳින විට අතට මාත් හිතුවේ මට පුළුවන් මල වෙන්න මාත් එක්ක යමු මහතුන් පන්සලට.